සියලු දෙනාටම තෙරුවන් සරණයි. ෆෝන්ෆික්ස් ප්‍රෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරා බොනිකේ බිප් මැප් එක ගැන. ඊට පස්සේ ඊට කලින් වීඩියෝ එකේදී මම ඩයෝඩ් රීඩින් ගැන, ඊට පස්සේ වීඩියෝ මාලාවක් මම මේ බොනික ගැන කතා කරලා තියෙනවා. එතකොට අද අපි කතා කරමු මෙන්න මේ hardware solution එකේ කියන පාර්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. ෆෝන්ෆික්ස් ප්‍රෝ YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට වැදගත් වීඩියෝ මාලාවක් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එතකොට mobile phone solution යටතේ මම කතා කරගෙන යන්නේ මෙන්න මේ Samsung කියන brand එක යටතේ තියෙන ඒ කියන series එක යටතේ තියෙන A02 කියන model එක යටතේ තියෙන phone එක ගැන තමයි මම කතා කරගෙන යන්නේ. කලින් වීඩියෝ එකේ මම bip map එක ගැන කතා කරා. ඊට කලින් වීඩියෝ එකේ මම diode value එක ගැන කතා කළා. එතකොට ඒ වීඩියෝත් ගිහිල්ලා බලන්න. එතකොට අද මම කතා කරනවා මෙන්න මේ hardware solution කියන එක ගැන. එතකොට hardware solution කියන එක මම දිගෑරියට පස්සේ ඔයාලට hardware solution කියන එක දිගෑරියට පස්සේ ඔයාලට පේනවා මෙතන back camera. කැමරා ගැන තියෙනවා. කැමරා back cam දෙකක් තියෙනවා. ඒ කැමරා දෙක ගැන තියෙනවා. charging data ගැන තියෙනවා. component name තියෙනවා. front camera එක ගැන තියෙනවා. hands free. ඊට පස්සේ ඔන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. LCD light, LCD PDF, mic, speaker, network, on off switch, SD card, SIM card, subboard, ඔය වගේ ගොඩක් දේවල් ගැන තියෙනවා. එතකොට මේවා ඇවිල්ලා මේ ටික ඇවිල්ලා section මේ backlight section, back cam section, charging section, component name කියන යටතේ දීලා තියෙනවා අපිට. මම මේ component name කියන එක ගන්නවා දැන්. හලබැන් කම්පනට් නේම් කියන එක ගත්තට පස්සේ අපි පළවෙනියෙන්ම ෆෝන් එකක් බලනකොට මෙන්න මේ කම්පනට් නේම් කියන එක තමයි අපි මුලින්ම දිගහැර ගන්න ඕනේ hardware solution වල. එතකොට කම්පනට් නේම් කියන එක ගත්තට පස්සේ මෙයාලා අපිට දීලා තියෙනවා මෙතන ear button එකට SIM card එක, SD card එක, SIM card 2 එක. ඊට පස්සේ ඔහොම අපිට දීලා තියෙනවා අපිට නම් කරලා දීලා තියෙනවා මෙයාලා මේ බෝඩ් එක සම්පූර්ණම මොනවද තියෙන්නේ කියලා. එතකොට මේකේ තියෙන වැදගත්කම ඔයාලට මේකේ තියෙන වැදගත්කම වෙන්නේ ඔයාලා සමහරක් හිටින් දාන්න පුළුවන් මේකේ කම්පොනන්ට් නේ මේක ඩිස්ප්ලේ IC අනම්මනම් නම් කරන තියෙන එකක් නේ. ඉතින් මේක තිය අපිට බලන්න පුළුවන් නේ කියලා. නමුත් නෑ මෙතන ගොඩක් වැදගත් වෙන දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලට තියෙනවා මෙතන display and backlight කියලා. ඔයාලා හිතන්න මේ IC එක සවුත් වුණා කියලා. මේ IC එක සවුත් වුණා. මේ සවුත් IC එක ගන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ එතකොට මෙතන තියෙනවා audio IC එක. මේ audio IC එකත් ඔන්න මොකක් හරි වෙලා සවුත් වුණා හරි මොකක් හරි එකක් වුණා. ඒ වගේ දේවල් වලදී අපි IC එකක් ගෙන්න ගන්න ඕනේ. මේකේ IC එකක් ගෙන්න ගන්න ඕනේ. මේ IC එක ගෙන්න ගන්නේ මෙන්න මේ කියන නම්බරේට LM3624 4 කියන නම්බරේට තමයි අපි මේකෙදී මේක ගෙන්න ගන්න ඕන. ඔයාලට එතකොට මෙන්න මේ කියන නම්බරේට තමයි මෙන්න මේ IC එක ගෙන්න ගන්න ඕන වෙන්නේ. එතකොට IC එක සවුත් වුණා නම් backlight IC එක සවුත් වුණා නම් මෙන්න මේ කියන නම්බරේට තමයි ඔයාලා IC එක ගෙන්නන්න ඕන. එතකොට මේ හැම IC එකම නම්බර ටික අපිට දීලා තියෙනවා. ඔයාලා බලන්න මේ audio IC එකේ මේ තියෙන්නේ මෙන්න මේ IC නම්බරේට තමයි අපි මේක ගෙන්නන්න ඕන. component name කියන යටතේ. එතකොට මෙතන අපි බලමු මෙතන තියෙන chip එක. chip එක කියන්නේ CPU එක. CPU එකේ අපිට දීලා තියෙනවා මේ CPU එකේ මෙන්න මේ කියන නම්බරේ MT6739V කියන නම්බරේ තමයි අපි මේ chip එක ගෙන්නන්න ඕන. එතකොට මේකෙදී අපිට මේ උඩ තියෙන ගහලා තියෙන නම්බරෙන් අපිට හොයාගන්නත් පුළුවන්. නමුත් අපිට මේකේ වැදගත් දේවල් මම ඔයාලට කියලා දෙන්න ඕන නිසා තමයි මම මේකේ කියලා දෙන්නේ. එතකොට මේ හැම එකම IC එකම තියෙනවා මෙතන නම්බරයක්. මේ නම්බරේට තමයි ඔයාලා මේ වගේ IC ගෙන්න ගන්න ඕන. මේ නම්බරේට තමයි මේ IC ගෙන්න ගන්න ඕන. component name කියන යටතේ ඔයාලට මේ හැම එකක්ම ඔයාලට නම් කරලා තියෙනවා. ඊට පස්සේ back camera. ඊට පස්සේ මෙතන on off switch එක. ඔය හැම එකක්ම ඔයාලට පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ Wi-Fi Bluetooth RFIC එක, PAIC එක, 3G
ඊට මෙතන තියෙන power IC එක. එතකොට power IC එකට power IC එක මොන නමින්ද තියෙන්නේ? මොන අංකෙන්ද තියෙන්නේ? MT6357V කියන IC එක තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ IC නම්බරේ මෙන්න මේ IC නම්බරේ තමයි මම අර මුලින්ම වීඩියෝ එකේදී ඉන්ටර්ෆේස් එක ගැන කතා කරන වීඩියෝ එකේදී මෙන්න මේ MT6357V කියන නම්බරේ තමයි අපි මෙන්න මෙතනින් සර්ච් කරන්න ඕන. MT6357V. ඊටසම සර්ච් කරලා පස්සේ මේකෙත් අපිට මේ චිප් එක මොකක් හරි සවුත්තු වීමක් හරි මොකක් හරි වුණොත් ඒ power IC එක සවුත්තු වුණොත් අතන තියෙන power IC එක සවුත්තු වුණොත් ඔයාලට මෙන්න මේ ෆෝන් වලින් මේ power IC එක ගලව ගන්න පුළුවන්. මෙතෙන් මේ IC එක power IC එක MT6357V කියන්නේ power IC එකක්. මේක තියෙන මේ බ්‍රෑන්ඩ් වල. එතකොට මෙන්න මේ බ්‍රෑන්ඩ් වල තියෙනවා Infinix, Samsung, LG, Motorola, Nokia, Lenovo, Lava, Tecno ඔන්න වගේ ෆෝන් වල මෙන්න මේ IC එක අපිට ගලවලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන IC එක සවුත් වුණොත් මෙන්න මේ MT6357 කියන IC එක සවුත් වුණොත් අන්න අර කියන බෝඩ් වලින් මෙන්න මේ මෙතන තියෙන බෝඩ් වලින් අපිට මේක ගලවලා අරගෙන අතෙන්ට රීප්ලේස් කරන්න පුළුවන්. එතකොට IC අපයාලා ගාව බෝඩ් තියෙනවා නම් මෙන්න මේ Tecno හරි Samsung හරි මොකක් හරි බෝඩ් එකක් තියෙනවා නම් ඔයාලා මේ power IC එක සවුත් වෙලා නම් ඔයාලට මේ power IC එක ඔයාලට ගහන්න පුළුවන් මේ නම්බරේ සර්ච් කරලා මෙතනින් සර්ච් කරලා අරගෙන මෙතනින් සර්ච් කරාට පස්සේ තියෙන ෆෝන් ටික හම්බ වෙනවා. ඔයාලා ගාව තියෙන ෆෝන් එකකින් අරගෙන ගහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔන්න ඊළඟ කාරණාව එන්නේ එක. ඊළඟ කාරණාව ඔන්න කම්පොනන්ට් නේම් කියන එක වැදගත් වෙන්නේ ඔන්න ඔය දෙයට. ඊට පස්සේ චිප්සෙට් එක තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේකේ සෙක්ෂන් ගණනාවක් තියෙනවා. සෙක්ෂන් දෙකක් ගැන විතර මම කතා කරන්නම්. එතකොට අපි මේකේ කම්පොනන්ට් නේම් ගැන කතා කරලා ඉවරයි. එතකොට කම්පොනන්ට් නේම් ගැන මොනවද තව මොනවද දැනගන්න තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න නැත්නම් WhatsApp group එකක් මම හදලා තියෙනවා. ඒ WhatsApp group එකේ අහන්න මගෙන් මොනවද දේවල් තියෙනවා නම් මගෙන් අහන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට කියලා දෙන්නම්. PhonePix Pro YouTube channel එක subscribe කරලා නැත්නම් PhonePix Pro YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා comment එකක් දාන්න, like එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් charging data ගැන කියලා දෙන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.